හරි අද අපි සාකච්ඡා කරමු 2019 ඔයාලගේ පරිමිතිය හා වර්ගඵලයේ ගැටලුව. දැන් මේ දවස් ටිකේ ඔයාලා විභාගෙ ලං හින්දා පාස් පේපර්ස් ටික එක දිගට කරගෙන යන හින්දා මම මේ ගැටලු සාකච්ඡා කරලා දාන්නේ ඔයාලට ඕන වෙයි කියලා හිතලා. හරිද? මම 2019 ගැටලුව මම ඇදගෙන තියාගත්ත කලින් බෝඩ් එකේ. අපි බලමු දැන් ඒක හදන්නේ කොහොමද කියලා. කියනවා තහඩුවක් රූපය දැක්වෙන පරිදි ABCD ත්‍රිපිටකයක හැඩැති කොටසකින් හා DC විස්කම්භය වූ අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වේ. හරිද? 5 7 22 කියලා ගන්න කියලා කියනවා. හරි. ත්‍රිපිටකයකුයි අර්ධ වෘත්තාකාරකුයි සමන්විත වෙනවා කියලා කියනවා. හරිනේ මේක ත්‍රිපිටකයක් මේක අර්ධ වෘත්තයක්. හරිනේ. ඊට පස්සේ අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙසද D වලින් පටන් ගන්න C වලින් අවසන් වන ලෙසද සෑම අනුයාත බොත්තම් දෙකක් අතර දුර සෙන්ටිමීටර් 2ක් වන ලෙසද කුඩා බොත්තම් ඇලවීමට අදහස් කරයි. මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව කීයද කියලා අහනවා. හරිද? හරි. ඕක හදන්න මෙහෙමයි. ඉස්සල්ලාම අවශ්‍ය බොත්තම් හොයන්න කලින් අපි මේ ඡාපයේ දිග හොයා ගන්න ඕනේ. හරිද? මේ ඡාපයේ දිග හොයා ගන්න ඕනේ. මේ ඡාපයේ දිග හොයාගන්න මෙහෙමයි. අපි ඉස්සල්ලාම DC ඡාප දිග. හරිද? DC ඡාප දිග හොයාගන්න. DC ඡාප දිග. ඒ ඡාප දිග හොයාගන්න එපා. ඉතින් ඒ දිගට කොච්චර බොත්තම් ගානක් අවශ්‍ය නැද්ද කියලා හොයන්න. හරි. ඡාප දිග හොයන්නේ මෙහෙමයි. මේක අර්ධ වෘත්තයන්නේ. එතකොට අපි ඡාප දිග හොයන සූත්‍රය තමයි 2πr ගුණ කිරීම 360න් θ. ඕක තමයි සූත්‍රය. හරිද? එතකොට දෙක මෙහෙමම ලියනවා 5 7 22 කියලා ගන්න කියලා තියෙනවා ඔයාලට. අර එන්නේ මේ නිෂ්කම්මේ 14 අරය කියන්නේ එකෙන් භාගයක්. ඒ කියන්නේ 7යි. හරිද? එතකොට 360න් θ කියන්නේ කීයද? 360න් භාගයක් නේ තියෙන්නේ. මුළු රවුමක් 360යි අර්ධ වෘත්තයන්නේ 360න් භාගයක්. ඒ කියන්නේ 360න් 180න්නේ. කෙලිම භාගය කියලා මෙහෙම දාන්න. 360න් 180ක් කියන්නේ භාගයක්නේ. හරි. මේ 4 මේ 7 කැපෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. එන්නේ 22යි සෙන්ටිමීටර කියලා. හරිද? 22යි සෙන්ටිමීටර කියලා එනවා. හරිද? හරි. අනුයාත සෙන්ටිමීටර දෙකෙන් දෙකට තමයි බොත්තම් වලවනවා කියලා කියන්නේ. හරිද? මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව කීයද කියලා කියනවා. හරි. දැන් සෙන්ටිමීටර 22ක් තියෙනවා ඡාප දිග. හරිද? සෙන්ටිමීටර 22ක් තියෙනවා. හරිද? අනුයාත බොත්තම් ගන්න තමයි අහන්නේ. බොත්තම් ගන්න හොයන්නේ මෙහෙමයි. බොත්තම් ගන්න හොයන්නේ මෙහෙමයි. බොත්තම් ගන්න හොයන්නේ අපි ඡාප දිග කොච්චරද? 22යි සෙන්ටිමීටරනේ. හරිද? ඡාප දිග සෙන්ටිමීටර 22යි. හරිද? ඒ කියන්නේ දැන් මේක සෙන්ටිමීටර දෙකෙන් දෙකට තමයි බොත්තම් අලවන්නේ. හරිද? සෙන්ටිමීටර දෙකෙන් දෙකට බොත්තම් අලවන හින්දා දෙකෙන් බෙදනවා. බොත්තම් කීයද ඕන වෙන්නේ කියලා. මේ අයිනටත් බොත්තමක් එකතු වෙන හින්දා මේ හොඳට බලන්න. මේ දෙපැත්තටම බොත්තම් දෙකකුත් වෙනවනේ. සෙන්ටිමීටර දෙකෙන් දෙකට අලවනවා. මේ බොත්තම් අලවලා ඒක ගන්නෙ ඡාප දිග බෙදීම 2 ධන 1. ඕක තමයි සූත්‍ර වල කලිනුත් දැනගෙන ඉන්න ඔය වගේ සූත්‍රයක්. හරිද? 22 බෙදීම 2 කියන්නේ 11යි. 11 ධන 1 කීයද? 12යි. මේවා බොත්තම් ඈ. බොත්තම්. මේවා බොත්තම්. හරිද? ඕක තමයි උත්තරේ. ඊට පස්සේ තහඩුවේ මුළු වර්ගඵලය ගණනය කරන්න කියලා එනවා. හරිද? තහඩුවේ මුළු වර්ගඵලය ගණනය කරන්න කියලා කියනවා. හරි. අපි බලමු දැන් තහඩුවේ මුළු වර්ගඵලය ගණනය කරන්නේ කොහොමද කියලා. දැන් තහඩුවේ කියන්නේ දැන් අර්ධ වෘත්තයේ ත්‍රිපිටකයේ දෙකේම වර්ගඵලය අපි බලන්න ඕනේ. ඉස්සල්ලාම අපි බලමු අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයලා ගන්න. අර්ධ වෘත්තයේ වර්ගඵලය. හරිද? අර්ධ වෘත්තයේ බලන්න ඕනේ ඉස්සල්ලාම. ඒක බලන්නේ මෙහෙමයි. අපි මේ වෘත්තයක වර්ගඵලය හොයන්නේ සූත්‍රය 5r වර්ග. හරිද? අර්ධ වෘත්තයක් ඉඳලා 5r වර්ග ගුණ කිරීම භාගයක් වෙන්න ඕනේ. ඇයි අර්ධ වෘත්තයක් ඉඳලා. ඒක වෘත්තෙන් භාගයක් ඉඳලා. හරිද? 5 22 7 22 කියලා ගන්න කියලා තියෙනවා. r කියන්නේ 7යි. වරක් 7. ඇයි r වර්ගනේ 7 වරක් 7. වරක් භාගය. ඕකනේ. ඕක තමයි. හරිද? මේ දෙකට මේ 22 කැපෙනවා 11යි. මේ 7ට මේ 7 කැපෙනවා 11යි 7යි විතරයි ඉතුරු වෙන්නේ 11 රක් 7 77යි සෙන්ටිමීටර වර්ග. හරිද? මේ එන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. මේවා එන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. හරිද? ඊළඟට අපි හොයමු ත්‍රිපිටකයේ වර්ගඵලය. ත්‍රිපිටකයේ වර්ගඵලය. ත්‍රිපිටකයේ වර්ගඵලය. ත්‍රිපිටකයේ වර්ගඵලය හොයන්නේ මෙහෙමයි. මේක සූත්‍රයක් තියෙනවා. හරිද?
ආධාරක පාද දෙකේ එකතුව බෙදීම 2 ගුණ කිරීම ලම්බෝස. ඕක තමයි ට්‍රිපීසියම් වර්ගඵලය හොයන්නේ. ආධාරක පාද දෙක කියන්නේ කීයද? 16 ධන 14. දැන් මේ ට්‍රිපීසියම් මේ ට්‍රිපීසියමේ වර්ගඵලය තමයි හොයන්නේ. ආධාරක පාද දෙක කියන්නේ 16 ධන 14. හරි. ඒක බෙදීම 2. ගුණ කිරීම ලම්බෝස. ලම්බෝස කියන්නේ 10යි. කොහොම තමයි වර්ගඵලය හොයන්නේ. 16 14යි කීයද? 30යි. 30 බෙදීම 2 15යි. 15 වරක් 10යි. කීයද? 150යි සෙන්ටිමීටර් වර්ග. ඕක තමයි එන්නේ ත්‍රිපිසීමේ වර්ගඵලයට. හරි. දැන් අර්ධ වෘත්තයේ වර්ගඵලය 77යි. ත්‍රිපිසීමේ වර්ගඵලය 150යි. දැන් අහන්නේ සංවෘත තහඩුවේ වර්ගඵලය. අපෙන් අහන්නේ තහඩුවේ වර්ගඵලය. තහඩුවේ වර්ගඵලය. තහඩුවේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ දෙක එකතු කරන්නේ. 150 ධන 77 වර්ග සෙන්ටිමීටර කියන එක මේ ඔක්කොටම පොදුයි. එන වරහණක් දාලා පිටින් දාන්න. තෝලන්නේ. හරි. 150යි 77යි කියන්නේ කීයද? 7යි 5යි 7යි කියන්නේ 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. ඒකයි 227යි සෙන්ටිමීටර වර්ග වෙනවා. 227යි සෙන්ටිමීටර වර්ග. ඕක තමයි සංවෘත තහඩුවේ වර්ගඵලය. අපි බලමු දැන් ඊළඟට කියන කතාව මොකක්ද කියලා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද ADහි දිගට සමාන දිගත් සහිත සිදුකෝණාස්ථාකාර තහඩුවක් සාදනු ලැබේ. එහි පළල සොයන්න. හරි. මෙහෙම එකක් කියන්නේ. හරිද? මෙහෙම එකක් කියන්නේ. දැන් ඔය දැන් අපි අර්ධ වෘත්තාකාර කොටසක් කියවනේ. ඒක වර්ගඵලය ආවා අපිට 77යි කියලා. හරිද? ඒක දැන් අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්. මේ වර්ග සෙන්ටිමීටර 74 සමාන වර්ගඵලයක් මේ වර්ගඵලයක්ද හරිද? AD දිගට සමාන දිගක්ද? කො AD දිග? AD දිග. මේක AB මේක A මේක B. AD දිගට සමාන දිගක්ද තියෙන මේ සහිත සිදුකෝණාශ්‍රාකාර තහඩුවක් සාදනු ලැබේ. හරි. අපි හිතමු මේක සිදුකෝණාශ්‍රය කියලා හදන සිදුකෝණාශ්‍රය මෙහෙම එකක්. හරිද? මේකේ දිග AD දිගට සමානයි. හරිද? මේකේ දිග AD දිගට සමානයි. එතකොට AD දිගට සමානයි කියන්නේ දිග එතකොට සෙන්ටිමීටර 10ක් වෙන්න ඕනේ. දිග සෙන්ටිමීටර 10යි. හරිද? පළල අහන්නේ අපි. පළල අපි දන්නේ x කියලා ගමුකෝ පළල. හැබැයි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77ක් කියලා කියනවා. තේරුණාද? වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77. ඉතින් පළල තමයි අපෙන් අහන්නේ. ඉතින් සිජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? වර්ගඵලය හොයන්නේ කොහොමද? වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළලෙන්. 10 ගුණ කිරීම x. තේරුණාද? මේ වර්ගඵලය මොකේට සමාන වෙන්නේ? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වෙනවා. එතකොට 77යි සෙන්ටිමීටර වර්ග වලට සමාන වෙනවා මේ 10 වරක් x නේ. 10x නේ. අපිට ඕනේ x 10න් බෙදන්න. x ඕනේ 10න් බෙදන්න. 10ට 10 කැපෙනවා. මේකේ 7.7යි සෙන්ටිමීටර කියලා එකක් එනවා පළලට. තේරුණාද? 7.7යි සෙන්ටිමීටර කියලා එකක් එනවා පළලට. ඔයා එන සරල ගණන්. ඕවා අඩුම විනාඩි 5කින්වත් හදන්න ඕනේ. 5කින් 5ත් වැඩි. හරිද? සාමාන්‍ය එන මීටර නම් 4න් වගේ හදනවා. හරිද? දැන් ඔයාලා මේ ටිකේ මේවා හදාගෙන යන්න. ඊළඟට දැන් අපේ පාර්ට් B එකේ ප්‍රශ්න තියෙනවා. හරිද? ඔය දැන් ජ්‍යාමිතිය එහෙම ඒවා අමාරු ගණන්. ඒවට පොඩ්ඩක් වැඩි ફોකස් එකක් දෙන්න මේ කාලේ. මේවා හදාගෙන යන්න ටයිමින් තියලා හදන්න මේක. පැහැදිලිද? දැන් මේ සති දෙකේ උපරිම මහන්සි වෙන්න. උපරිමයක් කරන්න. හරිද? මේ වර්ගඵලය එහෙම හොඳට මතක තියාගන්න. දැන් ඔය ත්‍රිපිසීම වර්ගඵලය, වෘත්තීය වර්ගඵලය ඒවා කියන්නේ ප්‍රශ්නේ දැක්ක ගමන් මෙහෙම ඒවා මනසෙන් හදලා ඉවර වෙනවා. හරිද? ඒ වගේ මේකට ප්‍රැක්ටිස් කරන්න. හරිද? හොඳට වැඩ කරන්න.